ගන්න පොල්. කැලලා මේ අපේ ගේට් එක ඉස්සරහින් මොකද? ඔය කැලලා අනිවාර්යෙන් දානවා. මේ අර තව කැවුම් තිබ්බයි යන්නේ මේක. හෙලෝ හෙලෝ කට්ටියම කුස්සියකට වෙලා මොකද කරන්නේ මේ? අපි අද ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒකට ඕන කරන දේවල් තමයි ඉතින් මේ පණ දාගෙන හදන්නේ. මේක ඉතින් ගොඩක් දුර ගමනක් නෙමෙයි වුණත් හැමෝම එකට හම්බෙන්නේ නැහැ නේද? ඉතින් කලාතුරකින් තමයි එහෙම හම්බෙන්නේ. ඒ නිසා ඉතින් අපි හිතුවා යනවා කියලා. ඉතින් මේ හදන්නේ ලුණු මිරිසක්. ඒක බ්ලෙන්ඩර් කරලා තමයි ගත්තේ. රසටම තිබුණා ඒ ලුණු මිරිස. මේක බලද්දි මට හිතුණා පොල් ගෑමේ තරඟයකට ගියොත් මම දිනයි කියලා. පේනවනේ වේගේ. අපි හැමෝම පොල් බෑව ගානේ ගෑවා. කියන්න බැරි වුණානේ. අපි මේ ඉන්නේ අපේ බෝල ටීචර්ලාගේ ගෙදර කුස්සියේ. එයාලා ගෙලිය කුස්සියේ තමයි අපි මේ ඉන්නේ. අලි කතාවක් තමයි මෙතන යන්නේ. එයාලගේ ගේ ඉස්සරහින් ගිහපු අලිය ගැන තමයි මේ කතාව වෙන්නේ. අපේ ගේ ඉස්සරහින් තාම අලියෙක් ගේ නෑ. ඉතින් ඒ නිසා මට අලි කතාවක් නෑ. පොළොන්නරු ඉතින් අලි ඉන්නවා කියලා හැමෝම දන්නවනේ නේද? ඒ නිසා ඉතින් මම හිතුවා මේ කැල් දානවා කියලා. කියන්න බැරුණානේ බෝල් ටීචර් කිව්වේ අපේ අසංකා ටීචර්. අසංකා ටීචර් තමයි අපි හැමෝගෙම සිංහල ටීචර්. ඒ වගේම අපි කැමතිම අපේ හැමදේටම ළඟින්ම ඉන්න ටීචර් කෙනෙක්. අපි ඉතින් ගිහින් අපිට වැඩ ලේසි වෙන්න මෙහෙන් හැම දේම ඔක්කොම අරගෙන ගියා. ඔක්කොම රෙඩි කරගෙන අරගෙන ගියා. දැන් පිටත් වෙන්න තමයි හදන්නේ. අපි දැන් යන්න තමයි හදන්නේ. මේකේ තමයි අපි යන්නේ. ලස්සන ලයිට් තමයි ආපු අපේ රෝස කිරිලි. ගමන පිටත් වෙනත් කලින් ඉතින් අපි ගාඩිය නාගත්තා. පේනවනේ. අපි මේ යන ගමන් එන්නේ මැදිරිගිරිය ටවුන් එකේ. අපිට ළඟම අපේ ටවුන් එක තමයි මැදිරිගිරිය ටවුන් එක. අද ඉතින් අවුරුදු නිසා ගොඩාක් කඩවල් වහලා තියෙනවා. මේක බලද්දි මට හිතුණා මම කවදාවත් ගිහින් නැති කඩවල් ගොඩක් තියෙනවා. අපි මේ යන්නේ අවුරුදු දවසට පහුවෙනිදා. ඒ කියන්නේ 15 වෙනිදා. ඉතින් හැමෝම නෑගම් යන දවස්වල අපි ඉතින් ට්‍රිප් යනවා. ගෙදර තියෙන අවුරුදු කෑම මේසේ ඉතින් බස් එකටත් අරගෙන ඇවිල්ලා තිබ්බ මෙයාලා. පේනවනේ බඩ බැඳගෙන කන හැටි.
වීඩියෝ එකේදී තමයි දැක්කේ මම බෑග් එකටත් දාගෙන. ඒක ඇතිද කියලාත් අහනවා. මේ තමයි අපේ බෝල ටීචර්. බෝල අසංකා ගුරුතුමිය අපේ. ඇඟේ සයිස් එකකින් කෑම කන ප්‍රමාණය මනින්න හොඳ නැහැ කියලා මෙන්න මේක දැක්කම තේරෙනවා නේද? අපි දැන් ඉන්නේ හිඟුරක්ගොඩ. මේ තියෙන හිඟුරක්ගොඩ ටවුන් එක. ක්ලොක් ටවර් එක ගාවින් අපි යන්න ඕනේ පොළොන්නරුව පැත්තට. මොකද අපි යන්නේ අද පරාක්‍රම සමුද්‍රයට. අපි දැන් මේ පහු කරන්නේ පොළොන්නරුව පූජා භූමිය. සිටි එකට ඇතුළු වෙනකොට මෙතන තියෙනවා බුදු පිළිම වහන්සේ නමක්. අන්න එතනින් අපි හරවන්නේ දකුණට. මෙන්න මේ විදිහට දකුණට ගිහින් තමයි අපි වැව බලන්න යනවා නම් පරාක්‍රම සමුද්‍රය බලන්න යනවා නම් යන්න ඕන දකුණට හරවලා. ඒ වගේම තමයි පොළොන්නරුවේ තියෙන ප්‍රසිද්ධ හොටෙල්ස් සුදු අරලිය වගේ හොටෙල්ස් වල ගැනත් මෙන්න මේ පාරේ. මහා පරාක්‍රම බාහු රජතුමා විසින් ඉදි කරපු පරාක්‍රම සමුද්‍රය.
පොළොන්නරු අයිරිසින් තියෙන මුහුද තමයි මේ. ඉතින් මේක ගොඩාක් ලොකු හින්දා වැව් කීපයක් එකතු කරලා මේක හදලා තියෙන නිසා සමුද්‍රය කියන්නේ පරාක්‍රම බාහු රජතුමාට අවශ්‍ය වෙලා තියෙන සාගරයක් තරම් ලොකු වැවක් හදන්න. ඉතින් එයාට පුළුවන් හැකි ප්‍රමාණයෙන් තමයි මේච්චර ලොකුවට වැවක් නිර්මාණය කරලා තියෙන්නේ. අදටත් නොනැසී ඒ විදිහටම මිනිස්සුන්ට ප්‍රයෝජනවත් විදිහට පවතින. ගමන යන්නේ අවුරුදු දවසට පහුවෙනිදා. ඒ කියන්නේ 15 වෙනිදා. අවුරුදු දවස් වුණත් ඉතින් මෙතන මාර ක්‍රවුඩඩ්. බස් එකෙන් බෑපු ගමන් ඉතින් අපි හෙව්වේ දර හොයාගන්න තැනක් අපිට හම්බුණා එතන ළඟ හලපහලින්ම. ඉතින් ওই රුඩු ගොඩවල් වලින් ওই හැමතැනින්ම එකතු කරගෙන තමයි අපි දර කෝටු ටිකක් හොයාගත්තේ. අපේ වැඩේට දර ඕනේ. ඒකත් වෙනම එක්ස්පීරියන්ස් එකක් නිසා ඉතින් අපි ගෑස් අරගෙන ගියේ නෑ. ගෑස් ලිප් අපි දරලිපක් හදාගන්නවා කියලා හිතුවා. දරලිපේ හදන රොටි රසයි නේද? දරලිපවල් දෙකක් මේ විදිහට අපි ලෑස්ති කරගත්තා. එතකොට වැඩේ ඉක්මන් නිසා මේ ලෑස්ති වෙන්නේ රොටි පිටි මිශ්‍රණය හදාගන්න. මේ වෙලාව වෙනකොට ඉතින් සෑහෙන බඩගින්නකින් හිටියේ. රොටි ටික ඇදෙන ගමන් අපි පොලොස්, පරිප්පු, සම්බෝල, ලුණු මිරිස් ඔය ඔක්කොමත් එක්ක කෑවා.
ඉතින් බත් චුට්ටක් ඇඟට දාගත්තේ නැත්තම් හොඳ නෑ වගේ නිකන් මදි වගේ. ඉතින් බතුත් කෑවා. බතුත් අරන් ගිහින් තිබුණ නිසා අච්චාරුයි පොලොසුයි පරිප්පුයි එක මෙහෙම කද්දි ඉතින් මොනවා කෑවත් හරිම රසයි. රොටිත් කාලා එහෙම ඉතින් කට්ටිය වැවට බැස්සා. එයාලා නාන්නම්ම තමයි ඇවිල්ලා තිබුණේ. අපි 4 දෙනාගෙන් එක්කෙනෙක් තමයි බැස්සේ. අපි 3 දෙනා ඉතින් ගොඩට වෙලා ඉඳගෙන හිටියා. මම නම් එලවල් වැව්වලට බහින්නේ නැහැ. මට පීනන්නත් බෑ හදිස්සියෙ මොන හරි වුණොත්. ඉතින් අනිත් අය නම් ඇඳුම් ගෙනල්ලා තිබුණේ නැහැ. ඒ නිසා අපි 3 දෙනාම ගොඩට වෙලා හිටියා. ඔන්න ගියපු එක්කෙනත් නාලා චේන්ජ් කරගෙන මෙතෙන්ට ආවා. ඇවිල්ලා ඉතින් අපි මෙතෙන්ට වෙලා චුට්ටක් ඉඳගෙන හිටියා, කතා කරා. මොකද අපි සෑහෙන කාලෙකින් තමයි හම්බෙන්නේ මෙහෙම. 4 දෙනා ඉන්නේ 4 පැත්තක නිසා ඉතින් කලාතුරකින් තමයි මේ විදිහට හම්බෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් එකක් කෑවා. මම ඕක දිය වෙනකන් සෑහෙන වෙලා බලන් ඉඳලා තමයි කෑවේ. මොකද මට එදා දවස් වෙනකොටත් සෙම හොඳටම වැඩි. දැන් ඉතින් අපි ඇවිත් තියෙන්නේ ගමනේ අවසානයේට. මේ වෙලාවේ හවස 5ට වගේ ඇති. ඉතින් අපි දැන් ගෙදර ඉන්න තමයි මේ පිටත් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් පොළොන්නරුව එනවා නම් පරක්කම් සමුද්‍රයෙන් හරි එහෙම නැත්නම් මේ ලොකු ඇලෙන් හරි නාලා යන්න. පහුවෙන්නේ දීප උයන. රජ කාලේ නම් පරාක්‍රම බාහු රජතුමාට විනෝද වෙන්න තමයි දීප උයන කියලා උයනක් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේ නටබුනුත් අපිට බලා ගන්න පුළුවන්. අද වීඩියෝ එක මෙතන ඉවර කරනවා. එහෙනම් කියලා එන්නම්. බයි.